ආදරේ මග වැරදුනා. apa? Hari, mama kiuwe. Papa yurunari bahasa kiuwe. Hi guys. Welcome to my YouTube channel. ඉතින් ඔන්න අදත් අපි එකතු වෙලා ඉන්නේ ලස්සන වීඩියෝ එකකින්. අදත් අපි කරන්න යන්නේ ගේම් එකක් තමයි. ඉතින් අද අපි කරන්න යන්නේ කලින් පාරට කරා විදියට වගේ නෙවෙයි ඊට වඩා වෙනස් ගේම් එකක්. මේ ගේම් එක finding songs කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි ඒකෙදි කරන්න යන්නේ අපි ලැප් එකෙන් YouTube එකේ කැරක එකක් දානවා. තප්පර 5ක් විතර. ඊට පස්සේ එතනින් නවත්තනවා. ඊට පස්සේ හොයා ගන්න ඕනේ මොකක්ද සින්දුව කියලා. එතකොට ඒ සින්දුවේ චූටි කෑල්ලක් වගේ පොඩ්ඩක් කියලා පෙන්නන්න ඕනේ. හරිද? ඊට පස්සේ හොඳම කොටස තමයි ඒක කියන්න බැරි වුණා කියන්නකෝ. එතකොට මෙන්න මේ කොළ ටිකේ මම ලියලා තියෙනවා ළමයි ඩයාස් ටිකක්. එතකොට ඒක පරාදුනොත් ඒ පරාද වෙන එක්කෙනාගේ ඩයා එකක් මේකක් අරගෙන මේක බලලා ඩයා එක කරන්න ඕනේ. ඒකට අපි සූදානම් කරගත්තු දේවල් කීපයකුත් මෙතන තියෙනවා. අපි බලමුකෝ ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් සුපුරුදු පරිදි අදත් මාත් එක්ක වීඩියෝ එකට සහාය දෙන්න ඇවිල්ලා ඉන්නවා අපේ හස්බන්ඩ්. හායි කියන්නේ. Hi. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගන්න තමයි යන්නේ ළමයි. බලමු කොහොමද මේක ෆන් වෙයිද? මොනවාද අපිට ඩයාස්වල කරන්න තියෙන්නේ අපි අමාරුවේ වැටේද කියලා බලමු. හරි. අන්න මම සින්දුව දාන්න යන්නේ. අපි බලමු මෙයා පඩයිම අඳුර ගණේවිද කියලා. තප්පර 5 දෙන්න හොඳ? 1යි 2යි 3යි. හයක් දුන්නා. නොමේ සිතට පුංචිම පායලා වගේ. ඔයා First one is done for you. හරි. කහම හයි කිව්වා. මම කිව්වනේ මෙයා කාව අමාරුයි දාන්න අමාරුයි. හරි. දැන් බලමු. ආට මොකද වෙන්නේ? ප්‍රශ්නේ. මම සින්දු දන්නවා. ඒ වුණාට මට මියුසික් එකත් එක්ක චුට්ටක් Let's see. මම දන්නවා. පාට දුන්න කාලේ මායම් තරුරනේ ගල්වෙන් මිදි. ඒකනේ. right. Next. හරි. ඊළඟ එක හැබැයි ආය දාන්න හැබැයි. ඔන්න. දාලා තියෙන්නේ. නනු. හැමදාම හඳන හිත හදන්න ඔබ ළඟ නෑනේ කවුරුවත් එපා ඔබ හැරුණම දුක දැනුනායේ පාඩ දෙන්නේ මේ ටික. පළවෙනි චිත්තේ වාඩ දැන යූස් කරන්නේ. අනේ මොකක්ද? Five, අනේ ආයි මුලින්ම දාන්න. 4, අනේ 3, 2, 1. අනේ මොකක්ද? ආදරේ තරම් ඔය ඒතහෝ. ගන්න බැරි ඇත්තද? නිසා. හරි.
කියලා පටන් ගත්තා. අයියා බලමු යාට හම්බෙන චිත්තේ මොකක්ද කියන එක. අසදේ පියාණයක් ගන්න. අනස් පියානෝ අනේ හොඳ එකක් එන්න දෙයනේ කටින් කියන්න තියෙන දෙයක් එන්න බලමු ගයිස් මොකක්ද මේකේ තියෙන්නේ කියලා එකේ සිට 50 දක්වා ඉලක්කම් ආපස්සට කියන්න තියෙන්නේ. ලේසි. සුළු දෙයක් නේ ගයිස් ඕක මට බැරිද? පන්න එහෙනම් අහගන්න. 50 49 48 47 A few moments later. 5 4 3 2 1 හරි. එක්ස්ටෙන්සිව්. හරි. මේ පාර නම් අනිවාර්යෙන්ම ඔයාට බෑ. නෙවෙයි මේක බැරි වෙන්න. මගේ එකක් අත. මගේ හැරුණේ හීනේ කුමාරි. හරියට. කේ. ආ පොඩි වෙලාවනේ සිදු දැම්මේ. හරි ඉන්ටර්ලූඩ් එක යන්නේ නැහැ නේ. තව ෂුට්ටක් දාන්න. හ්ම්. තප්පර 7යි හරි. මේව නබ්බර හදයි කියන්නේ ඉතින් සින්දු ඔය ගානකව සින්දු මොකද බෑ ඔයා දාන්නේ. ගන්නු. ඔන්න 1යි 2යි 3යි. එච්චරයි. තවට දාන්න. බෑන බැරි නම් බෑ කියන්නේ. මේ ඇස් දෙක තනි කරලා නෑ මොකද? 1යි 2යි 3යි 4යි 5යි චන්දජම් ඔයා පරාදයි. මොකද සින්දු? රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහි දෙන්න මන් දෙන්න මොකක් හරි ජරාවක් කන්න අස්තු තියාගෙන ඕන්නේ බේන්නේ. මං ගත්තේ නම් මට විතරයි. අනේ කන්න නෙමෙයි යායි. අපේ මේක තියෙන්නේ guys වයිෆ්ට පනාව කියන වචනය දාලා වාක්‍ය 5ක් ඉදිරිපත් කරන්න. හරි. මම තමයි දැන් පනාව. මගේ පනාවගේ නම අචිනි. මගේ පනාව හරි ලස්සනයි. මගේ පනාවට මං හරි ආදරෙයි. එයාගේ මට මගේ පනාව නැතුව ඉන්න බෑ. තුනක් කිව්වා තුනනේ. මගේ පනාවට කතා කරන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ගොඩියමුකෝ. හරි. අන්තිමේදී කවදා හරි දවසක මගේ කොණ්ඩේ නැති වුණත් මට පනාවෙන් ඕන කියන එක මම විශ්වාස කරනවා. ඒකම පට්ටේ આવත් මම ඉන්නවා මචං. හරි. ඒක මම දන්නවා. අනේ 5 ඔයා 4 3 2 1 අනේ හලෝ හිතුවේවත් නැති දවසක ඒක දන්නා මට වචනය ආවේ නැහැ. අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුනා.
මම ඒක දන්නවනේ. ඩෙයා එක කරමු. දැනගත්තට කියන්න බැරුවනේ. මම කොට තෝරලා දෙන්න. බෑ. මම ඔයෝ දැන් ඉතින් හොඳ නැතිවට කිතර වෙලා තියෙන්නේ. ගැලවෙන්නේ නැහැ. දෙවියනේ. හරි. ඉරිස් කරලා කන්න. මම ඔයාලට මගේ අතින් ඉරිස් කරලා දෙන්නම්. මේ ඉරිස් කරලා ලොකුයි. තමන්. චුට්ටක් කන්න චුට්ටක්. භාගයක් කන්න. අපේ ගෙදර වෙලාවටම තිබ්බේ තඩි මිරිස් කරා. මට ගෑස්ට්‍රික් හැදෙන්න දන්නේ නැහැ නේද මේ කොන්නේ. වතුර එන වතුර කරගෙන නැතනේ. ෆ්‍රිජ් එකේ. ඔයයි මට මෙහෙම. මම ඒක ගෙනාවෙම මෙයාට කවන්න. මටම කන්න උනා අන්තිමට. හඳ වැඩි. ළඟට කූල් වතුර යොත් ගෑනලා තියෙන්නේ. නැත්තම් මැරෙන්න හදනවා. වෙලා ඉක්මනට. මදිව. හා? අපල ගන්න. මට දෙයක් එන්නේ. ආවේ. ඉක්මනට. අපල හොඳ අපල. අපල. වර බලුවා බබා. එපෝ. හැබැයි මං හිතුව තරම් සැර නෑ ඒක. අවුලක් නෑ කපට කන්න තිබ්බා. ඇත්තම. කන්නේ නේ. ඒ සැර නෑනේ හලෝ මිරිස්. හලෝ. දැන් ගිනි ගන්න පටන් දැන් මගේ ගන්නේ. හතරවෙනි සින්දුනේ. මතක නෑ. මගේ හතරවෙනි සින්දුව. දැම්මා. එකයි දෙකයි තුනයි තරුමල්යායම පොඩි කර අහස් විලේ ඉරහඳ මෙරිකා දිය කර සාගරේ අඳුරේ උන්නෙමි ලොවම එපාවි මාහැරදා ඇගිය දවසේ මාහැරදා ඇගිය දවසේ හරි ඔබ නිවැරදි. ඔන්න මං ඒක දන්නවා. ප්‍රේමය උසයි. ඕනම ඉසර ප්‍රේමය උසයි. සුසුම්බන්සයි. තනිකන්දසයි. මගේ අන්තිම ලාස් ෆයිනල් එක බෑ මෙතන තව තියෙනවනේ. නෑ බෑ මම දන්නේ මින්ඩලුට්ටි දාන්නේ සින්දු කයි දන්නේ දෙකයි තුනේ තුනයි මට සින්දුවේ වචන කියන්නේ හතරයි පහයි මේකනේ ඉතින් අපි තව මොකද ඉතින් අපි දැන් පහයි සින්දුවේ බෑ මම කිව්වා පහ කිව්වල කියලා ඉවරනාට පස්සේ කිව්වේ අනේ බෑ මම කිව්වා බෑ පහ ඉවරනාට පස්සේ කිව්වේ මෙයා චීට් කළා මට මේ ඩයාගේ දෙන්නේ
නෑ ඔයගොල්ලන් දකින්න නැති 5 කිව්වට පස්සේ තමයි ඔයා කිව්වේ. හරියට තව දෙන්න. අනේ දෙයියනේ. මම බලාපොරොත්තු වෙන එක ඇවිල්ලා තියෙනවා. මොකද්ද? ෆයිනලි මට ඕන වෙලා තිබුණා එකක් හරි සිද්ධ වුණා දෙයියනේ කියලා. එලකිරි දෙහි බෑයක් කන්න තියෙන්නේ මොක පුටියෝ ලුණු නෑ. අනේ බෑ මොන ලුණක්ද? මෙන්න තියෙනවා මම කපාගත්තු දෙහි බෑ. දැන් අපි බලමු මෙයා මේක කන්නේ කොහොමද කියලා. මම මිරිස් කවපු එකේ දෙහි බෑයක් කෑවම මොකද මම අහන්නේ මේ. මම මේ වගේ චීට් කරන්නේ නැහැ. මොකක්ද ටිකක් මොකක්ද? මොන අnder මේකට පෙන්නන්න ඕන. හරි. කාලි ඉවරයිද? ඔයාගේ ඉල්ලා. ගෑ. දැටි ගන්න. හරි. මම එකක් දැම්මා. කියන්නේ. පොඩක් ඉන්න. හරි. දෙවියනි ඔබ මැවුලව පුදුමන්නේ. ඔබ කැමති නම් මට කියන්න මගේ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා රිද්දලා බිඳලා රිද්දලා හරි දැන් මම හිත රිද්ද ගන්න තු මේ අන්තිමට එයා දෙහි එකක් කරන්න කමන්න on rain kato eswa po කෝ මම හිතුවේ අර කියන්න තියෙන එකේ කියලා. මෙයන් තියෙන්නේ අන්තිමට ආයක මෑ කරලක් අමුයෙන් කන්න. අවුල නැහැ නෑ කරන්නේ. මං කරන්නේ. ඔය කරල සම්පූර්ණ කන්න ඕන. අනේ පිස්සු හැදේ. අනේ බෑ සම්පූර්ණ ගෑවනේ. ඉතින් ඒක විමත නේද? ඔව්. කොහොමද? මොනේ? ඒක. මේ හොඳම වුණා. මේක ලකු. අතිනේ? බෑ තමයි. ඔයාලා කන්නේ හරියටම මේවා. Okay. Kak. Balagin Mbak. Nah, gini. Gini. Dari mana dulu? Putar hilang apa itu? Ya, kok malah paling kan harus itu. Kenapa gini? Sudah salah. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා බලන්න මෙයාට වෙන්නේ මොකද්ද කියලා. මං දෙයා එකක් වීඩියෝ එකක් චැලෙන්ජ් එකක් අරගෙන එනවා. එහෙනම් අපි ගිලෙනම් අද වීඩියෝ එක ඉවරයි. හරි එහෙනම් මේ වගේ ෆන් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකම් ඔයගොල්ලන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි. මතක තවම subscribe කරලා like කරලා, comment කරලා, share කරලා තියාගන්න ඕනි. හරි නේද?